මම දැක්ක කපුරාව නන්දසේනගේ බයිසිකලේ ටවුන් පැත්තට යනවා. ඔය ගියාට ගියපයින් ආපහු වෙයි. නන්දසේනලා අද සූර්යයි හවසට. අලක්කු දැක්කාම ඉතින් ගෑණියෙක් ඉන්නෝ කියලා මතකේ කපුරා. ඒ මිනිහා දැන් ඉස්සර වගේ නෙමෙයි. වෙනස්. එන්නන් වෙනස්. වෙනස් කපුරා නෙමෙයි. උඹ පාරට්ටි. උඹ හිතන් ඉන්නේ මං ඔය දන්නේ නැහැ කියලාද? හා මොනවද ඒ දන්නේ? කියපන් බලන්න. මුළු ගමම කතා වෙනවා. පෙරේරාගේ ජීප් එකේ ප්‍රෝද පාරවල උඹලගේ මිදුලේ තියෙනවා කියලා. ආරලා හැමෙන්නේ. ඒ ඔක්කොම බොරුද? තරහ වෙන්න එපා. බොගේ ප්‍රශ්න වලට උත්තර දෙන්න මම බොගේ ගෑණි නෙමෙයිනේ. ඒකත් හැබැයි. ඒත් මට තියෙන ප්‍රශ්නේ ඒක තේරුම් ගන්න ඔබට මෙච්චර කාලයක් ගියයි කියලා. තමුන්ගේ මල්ලේ මැණික් තියාන අනුන්ගේ අත්වල තියෙන තිරිවාන උදුරන්නේ මොකටද? ඒකත් හැබැයි. හැබැයි මතක තියාගනින් උඹේ මල්ලට වැටලා තියෙන්නේ මැණිකක් නෙමෙයි. පාට කරපු ජීල් බෝලයක්. මං කිව්වේ මයි මල්ල ගැන නෙමෙයි. උඹගේ මල්ල ගැන. ඇහැට කන්ට පේන කේප්ප වැස්සක් දිගේලි කරගෙන ගේ අසි තියාගෙන ඉන්නේ මම ඈ. නොදකින්. එකගේ අවලං කට. දෙයනේ කියලා මං සන්තෝෂෙන් ඉන්නවා. පින් සිද්ධ වෙයි. ඒකට උදුළු හරස් නොකර උඹලගේ පාඩු ඉඳපල්ලා.